ලංකාවේ ඉපදුණු ඕනෑම ළමෙක් ජීවිතේ එකපාරක් හරි හීන දකින්නේ කවදා හරි අහස පීරගෙන පයිලට් කෙනෙක් වෙන්න. හැබැයි ඒ ලස්සන සුදු යුනිෆෝම් එකයි කොක්පිට් එක ඇතුලේ තියෙන සුපිරි ජීවිතයයි පිටුපස ලංකාවේ කවුරුත් නොකියන සල්ලි සහ මහන්සිය පැත්ත ගැන ඔයා දන්නවද? ඉතින් අද අපි කියන්නේ ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ට ඇත්තටම පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඒකට යන ඇත්තම වියදම කීයද? සහ මේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. පයිලට් කෙනෙක් වෙන්න මුලින්ම ඔයාට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් තමයි වයස අවුරුදු 17 සම්පූර්ණ වීම සහ උසස් පෙළ විද්‍යා හෝ ගණිත අංශයෙන් එහෙමත් නැත්නම් ඕනෑම අංශයකින් සමත් වෙලා ඉන්න එක. ලංකාවේ මේකට තියෙන පළවෙනි සහ නොමිලේම කරන්න පුළුවන් ක්‍රමය තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් ඔෆිසර් කෙනෙක් විදිහට බැඳිලා නොමිලේම ෆ්ලයින් ට්‍රේනින් එක ගන්න එක. හැබැයි ඒකට වසරකට තෝරාගන්නේ සීමිත පිරිසක් විතරක් නිසා දැඩි තරඟකාරීත්වයක් වගේම උපරිම ශාරීරික යෝග්‍යතාවයකුත් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. දෙවනි ක්‍රමය තමයි පෞද්ගලික ෆ්ලයින් ස්කූල්ස් වලින් තමන්ගේම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එක. මෙතනදී ඔයාට මුලින්ම SPL එකයි ඊට පස්සේ PPL එකයි ගන්න වෙනවා. හැබැයි එයාලයින් එකක රස්සාවක් කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම CPL එක සහ IR එක සම්පූර්ණ කරන්න ඕනේ. අන්නේ මට්ටමට ඉන්න අද වෙනකොට ලංකාවේ රුපියල් ලක්ෂ 150 200ක් අතර වගේ පට්ට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්‍රවුන්ඩ් එක්සෑම් විෂයන් 14ක් පාස් වෙලා ඇත්තටම අහසේ පියාසර කරන පැය ගණන 200ක් සම්පූර්ණ කරන්නත් ඕනේ. ඔය සීරම කරලත් ශ්‍රී ලංකන් එයාලයින්ස් හෝ ෆික්ස් එයා වගේ ඉන්ටර්නැෂනල් එයාලයින් එකක එයාබස් ATR වගේ ලොකු යානයක් පදවන්න නම් ටයිප් රේටින් කියන තවත් විශේෂ ට්‍රේනින් එකක් කරන්න වෙනවා. ඒකටත් තවත් ලක්ෂ ගණනක මුදලක් යනවා. ඒ වගේම ලංකාවේ හැමදාම එයාලයින් වල වැකන්සීස් නැති නිසා ලයිසන් එක ගත්ත ගමන් හැමෝටම එකපාර ජොබ් එකක් සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා පයිලට් කෙනෙක් වෙනවා කියන්නේ නිකම්ම සල්ලි විතරක් නෙවෙයි ජොබ් එකක් ලැබෙනකන් ලොකු ඉවසීමකින් කරන්න ඕන පුදුම කැපවීමක්. ඉතින් මිලියන ගණන් වියදම් කරලා රෑදවල් නැතුව පාඩම් කරලා දවසක අහස ජය ගන්න හීන දකින අපේ රටේ අනාගත පයිලට්ලා හැමෝටම ද ෆොටෝග්‍රැෆර් අපින් උපරිම සුබ පැතුම්.